සල්ලිපුර ගජසිංහ කඩේ ගාව ඉඳන් එනකොට අක්කර 500 හරහා ලක්ෂ ගානකින් D9ට කරපු පාර ටක් 6ට ගොවියන්ට යන්න පුළුවන් පාර යන්න ලේසිම මග ඒ තියෙන්නේ. අද කැලේ වැහිලා කෝටි ගාණක් වියදම් කරලා කිසිම ඵල ප්‍රයෝජනයක් නැතුව ඉවර කරපු අක්කර 500 පාලන. වැඩක් ගන්න කවුරුත් මෙතන නැතුව ඉඳන් බලන්න දිනදාරිය මීටර 200යි ටක් 6 අක්කර 500 අතන කෙරවලටක්. ඒ කියන්නේ ටක් 6ට මායිමට පාර හදන්න තියෙන්නේ. දැන් එතකොට මේ පාලම අවුරුදු 10ක් 15ක් තිස්සේ වේලි ඔහේ තියෙනවා. මේක පාර හදලා විවෘත කරන්නෙත් නැහැ. මොකද ගසා කාපුවාගේ පාර බැරි වෙලාවකට බැස්සොත් එහෙම ගසා කාපුවා එළි වුණොත් එහෙම කියලා පාර විවෘත කරන්නේ නැහැ. මෙතෙන් ඉඳලා මොල්ලි පොතානේ ගජසිංහ ස්ටෝස් ගාවට කෙටිම පාර ඔය තියෙන්නේ ගෙවල් ගාවින් අක්කර 500ට යන්න තියෙන ලේසිම පාර. අපේ ලොකු මහත්තුරු පාලමට වියදම් කරලා ලස්සනට පාලමක් හදලා ඔහේ වේලි අවුවට වේලෙනවා වැස්සට තෙමි කිසිම ඵල ප්‍රයෝජනයක් නැතුව නියමටම තියෙන අක්කර 500 පාලම. පයින් යන කට්ටියට නම් යන්න පුළුවන්. මෝටර් සයිකලයක් අඩුම ගානේ මෝටර් සයිකල ත්‍රිවිලක් යන පාර හදලා දීපියෝ. බලදාරින් ඉන්නවා හැස්කන් වහගෙන පගාව වර්ගන ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා. දෙයනේ මේව රටේ මිනිස්සුන්ගේ සල්ලි අපේ මිනිස්සුන්ගේ අපේ ජනතාවගේ සල්ලි රටට එන ගැහුණක් කවන්නේ මුන්ගේ සාක්කුව පිරෙනවා නම් පුළුවන් නම් බලධාරියෙක් ඉන්නවා නම් සිතක් සාන්තියක් කරන්න